අද සවස් කාලයේ අපිට හිරු බැස යාමෙන් පසුව ඊටම සුවිශේෂී අභ්‍යවකාශ නිරීක්ෂණයක් සිදු කිරීමට පුළුවන්. ඒක තමයි සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක 8න් 6ක්ම අපිට දැක ගැනීමට පුළුවන් වෙන එක. මෙහිදී අපිට හිරු බැස යාමෙන් පසුව බටහිර දිශාව බලන්න පුළුවන් නම් එම දිශාවෙන් බුධ, සිකුරු, සෙනසුරු සහ නෙප්චූන් කියන ග්‍රහලෝකات, ඒ වගේම අහසේ ඉහළින් බ්‍රහස්පති සහ යුරේනස් කියන ග්‍රහලෝකات නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙහිදී අපිට බුධ, සිකුරු, සෙනසුරු සහ බ්‍රහස්පති කියන ග්‍රහලෝක විතරයි පියවැසින් බලන්න පුළුවන් වෙන්නේ. හැබැයි යුරේනස් සහ නෙප්චූන් වගේ ග්‍රහලෝක බලන්න ඕන නම් අපිට දුරේක්ෂයක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. මේ වගේ අවස්ථාවකට අපි කියන්නේ planetary alignment එකක් කියලා. මේවන්න සිද්ධ වෙන සාමාන්‍ය අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සියල්ලම සූර්යයා වටේ එක තලයක තියෙද්දි අපි පෘථිවිය ඉඳන් නිරීක්ෂණය කරද්දි මේවා සමහර අවස්ථාවන් වලදී එකම රේඛාවක් වගේ පීඩන ආකාරයකින් දැర్శණය වෙනවා. ඒ වගේ සුවිශේෂී අවස්ථාවක් තමයි අපිට අද දකින්න පුළුවන් වෙන්නේ. ඒතකොට මේ වගේ ග්‍රහලෝක 6ක් පීඩන අවස්ථාවක් සාමාන්‍ය වසර කිහිපයකට සැරයක් සිද්ධ වෙන්නේ. ඒකින්ද මේ වගේ දෙයක් නිරීක්ෂණය කරන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත් සිදුවීමක් වෙනවා. මේක එකම තලයකට ඉන්න මොකක් හේතු භ්‍රමණය වෙන නිසාද මේක දැන් තුඟ පැහැදිලි වුණොත් මේ සංසිද්ධිය කොහොමද වෙන්නේ කියන එක? මෙතෙන්දි වෙන්නේ අපි සෞරග්‍රහ මණ්ඩලය ගත්තොත් එහෙම මේකේ සූර්යයා තමයි මධ්‍ය පීඨා තිබෙන්නේ. සූර්යයා වටේ එකම තලයක තමයි අනිකුත් ග්‍රහලෝක 8ම පීඨලා තියෙන අපේ පෘථිවියත් ඇතුළුව. ඒතර අපිට පෘථිවියේ ඉඳන් බලද්දි මේ ග්‍රහලෝක අහසේ තැන් තැන් වල පේන්නේ එකම තලයක වගේ තමයි එකම රේඛාවක් වගේ තමයි දැర్శණය වෙන්නේ. දැන් මේ රේඛාවේ මේ ග්‍රහලෝක 6ක් දැర్శණය වෙන ආකාරයක් තමයි අපිට අද රාත්‍රී කාලේ බලන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් ටීවීයට පේන ග්‍රහලෝක හඳුනා ගන්න මොකක් හරි විශේෂ ක්‍රමයක් තියෙනවද? සාමාන්‍යයෙන් මෙහෙමයි ග්‍රහලෝකයක් අපිට හඳුනා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ග්‍රහලෝකයක් අපි අර ඒකේ පොඩි දිදුලන ගතියක් නැති තත්ත්වයක් නේ. අපි ඒ කියන්නේ තරුවක් වගේ ගත්තොත් නේ තරුවක අපිට පොඩි දිදුලන ගතියක් තියෙනවා. හැබැයි ග්‍රහලෝකයක් ගත්තොත් ඒක නිකන් ඒකාකාරී ආකාරයකින් දැర్శණය වෙන්නේ. මොකද ඒකට හේතුව තමයි පෘථිවි වායුකෝලය හරහා මේ ආලෝකයේ ගමන් කිරීම සිදුවන විවිධ බලපෑම්. ඒතකොට සාමාන්‍ය බුධ සහ සිකුරු කියන ග්‍රහලෝක දෙක සූර්යයා බැස යාමෙන් පසු අපිට ඉතාමත් හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. මොකද සිකුරු කියන්නේ රාත්‍රී අහසේ තියෙන දීප්තිමත් අභ්‍යවකාශ වස්තුවක් වෙන හින්දා. ඒ වගේම සෙනසුරු සහ බ්‍රහස්පති කියන ග්‍රහලෝකත් සාමාන්‍යයෙන් සෞරග්‍රහ මණ්ඩලයේ තුල තියෙන විශාල ග්‍රහලෝක දෙකක් වෙන හින්දා ඒ දෙකත් අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. අපිට අර ගැටලුව තියෙන්නේ යුරේනස් සහ නෙප්චූන් කියන ග්‍රහලෝක දෙක ආශ්‍රිතව. මේ දෙක අපිට සාමාන්‍ය පියවි හැට පේන්නේ නැහැ. ඒකින්ද මේ දෙක නිරීක්ෂණය කරන්න අපිට අනිවාර්යයෙන්ම දුරේක්ෂයක් භාවිතා කරන්න සිදු වෙනවා. සාමාන්‍ය තරුවකට වඩා ග්‍රහලෝකයක් විශාලත්වයෙන් යම් ප්‍රමාණයක් වැඩිද කොහොමද නිරීක්ෂණය? අපි ඒ කියන්නේ පෘථිවිය ඉඳන් නිරීක්ෂණය කරද්දී අපිට දැන් පෘථිවියට ආසන්නතම අභ්‍යවකාශ වස්තුව තමයි සිකුරු වෙන්නේ. ඒකින්ද අපිට සිකුරු තමයි ඉතාමත් වැඩි දීප්තියකින් යුතුව පේන්නේ. ඊට අමතරව බ්‍රහස්පති සහ සෙනසුරු විශාල හින්දා ඒවත් යම් විශාලත්වයකින් පේනවා. කියන්නේ සාමාන්‍ය රාත්‍රී හස අපිට දක්නට ලැබෙන ප්‍රධාන තරුවලට වඩා වැඩි දීප්තියකින් යුතුව මේ ග්‍රහලෝක කිහිපය අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්.